Hi guys, good morning. නම් වෙලාව පාන්දර 4යි. අද ජූනි 7 වෙනිදා. ඉතින් අද අපේ ගමේ පන්සලෙන් ට්‍රිප් එකක් යනවා කියලා කිව්වා. හලාවත පැත්තේ. ඒ කියන්නේ ඩෙස්ටිනේෂන් එක හලාවත. එතකොට ඒ යනකම් තියෙන ඒ යන තැන් ගොඩක් තියෙනවා කියලා කිව්වා. ඉතින් අපේ අම්මත් ඒ ගමනට සහභාගී වෙනවා කියලා බස් එකේ ඉඳ තිබුණා කියලා. මටත් එන්න කියලා කිව්වා. ඉතින් මා රෑ තීරණය කරා මේ ගමන යනවා කියලා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් පාන්දර 4යි. එතකොට මම අනිවාර්යෙන් බස් එකෙන් යන නිදා ගන්නවා. ඉතින් අපි පළවෙනියටම අපි යන තැනින් හම්බෙමු. බලමු අපි ඉස්සෙල්ලාම කොහෙද යන්නේ කියලා. එහෙනම් සෙට්ලා ඉන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. බයි. Hi guys, දැන් අපි පොල්ගහවෙල මහමෙවුනා සුපුවේ ඉන්නේ. මම ඇත්තටම මේකට ආව පළවෙනි පාර තමයි මේක. මේක ඇත්තටම හරිම ලස්සනයි. අපි ඉස්සරහට යන්න මේක තමුණක් තියෙනවා. ඉතින් අපි ඇත්තටම මහමෙවුනා සුපුවට ගියා. ඒකේ සමහර තැන්වල ගහලා තිබ්බා වීඩියෝ කරන්න එපා කියලා. ඒක නිසා මම වීඩියෝ කරේ නෑ. ඔය එළියේ වටපිටාව තමයි මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. ඇත්තටම ඒකේ හරිම ලස්සන රූප හදලා තියෙනවා. මම ගිහුව පළවෙනි වතාවය. ඉතින් ඔය අපේ අම්මා එතන වන්දනමාන කරන අවස්ථාවක්. ඉතින් එහෙම අපි ගියා. අපි ඔතන සෑයටත් ගියා. යන්න තියෙන පාරත් ඇත්තටම හරිම නිස්කලංකයි. නිස්කලංක පරිසරයක් තමයි එතන ඇත්තටම තියෙන්නේ. ඉතින් අපි පොල්ගහවෙල මහමෙවුනා ආශිර්වාද වන්දනාමාන කරගෙන අපි උදේ කෑම ගත්තා. ඒ වෙනකොට වෙලාව උදේ 8:00 විතර ඇති. ඔය ගමෙන් බස් එකේ ගිහපු කට්ටිය තමයි හිටියේ. ඇත්තටම මගේ වයසේ කවුරුත් හිටියේ නෑ. ඊට පස්සේ අපි බස් එකේ ඉඳගෙන ගියා. මම දැන් ඇත්තටම කරේ උදේට කාලේ ඉවරලා මේ ආයෙ නිදාගත්ත එක. ඊට පස්සේ ඔය මම මල් ටිකක් අරගෙන ඔය මුතියන්ගනේ චෛත්‍ය වඳින්න යන වෙලාවක්. මේ ඉතින් මං ඉතින් මල් ටිකක් තරම් පින්වන්ත සදාවන්ත ළමෙක් වගේ ගියා. ඔය මුතියන්ගනේ චෛත්‍යය තියෙන්නේ මුන්නේශ්වරම් කෝවිලෙන් ගාවේ හැරිලා ටිකක් දුර යනකොට අපි ඉස්සෙල්ලාම මුන්නේශ්වරම් කෝවිල වඳින්න යන කලින් අපි තීරණය කරා චෛත්‍ය වැඳ පුදාගෙන යන්න. එතකොට එතන ඇතුලේ තව දේවල් වගේකුත් තියෙනවා. ඉතින් අපි ඒ ටිකත් වැඳ පුදාගෙනම අපි මුන්නේශ්වරම් කෝවිල වඳින්න යන තීරණය කරා. ඉතින් ඔය පේන්නේ මුතියන්ගනේ විහාරයේ තියෙන ඒ සත්සතියේ අන්තිම සතිය. ඉතින් ඒක ඇතුළට අපිට යන්න පුළුවන්. ඒ යන්න තියෙන පාරත් ඇත්තටම හරිම ලස්සනයි. අර චිත්‍ර එහෙම ඇඳලා එහෙම තමයි තියෙන්නේ. ඒක ඇත්තටම හරිම කලාත්මක ගතියක් තියෙනවා ඒකේ. ඉතින් අපි එතන ගිහිල්ලා ඒකත් වැද පුදාගෙන එහෙමම ඒක ඇතුලෙන් ආවා. ඒක ඇතුලේ තව තියෙනවා එක එක රූප හදලා මේ බුදුහාමුදුරන්ගේ රූප සහ මිදුමාලන් වහන්සේගේ සංඝමිත්තා තෙරණියගේ එහෙම රූප ගොඩක් එතන තිබ්බා. ඒක ඇත්තටම අර අපේ පරණ දේවල් නිසා ඒක ඇත්තටම අර ඒ වයිබ් එකකින් ඒක ඇත්තටම හරිම නිස්කලංක සහ හරිම අමුතු එකක් ඒකේ තිබ්බා. ඉතින් ඇත්තටම උතර ගොඩක් ඉන්නේ අපේ අම්මලාගේ වයසේ අය සහ අවුරුදු 30 ගණන් විතර අක්කලා කිහිප දෙනෙකුත් හිටියා. හැබැයි මගේ වයසේ හිටියේ මං විතරයි. තව මල්ලිලා 7-8 දෙනෙක් හිටියා. ඉතින් මම අර යාළුවෝ ගොඩක් අඳුරන්නේ නැහැ. මම වැඩි කතා බහ කරලා නැති නිසා මම ගොඩක් අම්මා එක්ක තමයි හිටියේ. ඉතින් එහෙම අපි ඉන්නකොට කොහොම හරි හැබැයි රෑ වෙනකොට එයාලත් එක්ක මම ගොඩක් ෆිට වුණා. මම මොකද ඉක්මනට කට්ටියක් එක්ක ෆිට වෙන කෙනෙක් නිසා. ඉතින් ඔහොම යනකොට මගේ යාළුවෙකුත් මට හම්බුණා. ඒ ඉන්නේ වගේ යාළුවෙක්. අපි ඊට පස්සේ මුන්නේශ්වරම් කෝවිලට ගියා. මං හිතන්නේ ඔක ප්‍රධාන කෝවිල නෙවෙයි. ඊට පස්සේ මම මල් ටිකුත් උතනින් අරගෙන ඇතුළට ගියා. එතනදී හිටපු සාමි කෙනෙක් මම දන්නේ නැහැ හරියටම. එයාලා කිව්වා දෙමළ අය මලගෙදරකට යනකොටවත් නිකන් යන්නේ නැහැ. අඩුම එළගෙතිල් පහනක් හරි අරන් යනවා කියලා. ඉතින් එළගෙතිල් පහනක් හරි ගන්න කියලා හැමෝටම කිව්වා. මගේ අතේ මල් තිබ්බ නිසා මං ගත්තේ නැහැ. ඔය මම අර කෝවිලේ අර මං දන්නේ නැහැ මොනවද කියලා ඒව ගාගෙන එළියට යන වෙලාවක්. ඉතින් එහෙම ඇත්තටම රූප ගොඩක් හදලා තියෙනවා. අපි දැකලා තියෙන රූප වලට වැඩිය සමහර රූප වෙනස්. දැන් අපි දකින්නේ කතරගම දෙවියන්ගේ රූපය ගත්තොත් එහෙම ඒ රූපය ඇත්තටම කලර්ෆුල් රූපයක්නේ. බට එයාලගේ තියෙන්නේ අර කළු පාට ගලෙන් හදපු රූපයක්. මම දන්නේ නැහැ ඇයි කියන්නේ. මම කියන්නේ එහෙම වෙනසක් දන්නේ නැහැ ඒකේ.
එතකොට ඔය හිටියේ අපිත් එක්ක ගියපු නඩේ අපි ඒ නඩේත් එක්ක විශේෂකට ගියා. ඔය අපේ එක්කන්ගේ මුන්නේශ්වරම් ප්‍රධාන කෝවිලට කියලා තමයි ඒ අපිත් එක්ක ගියපු මාමා කෙනෙක් කිව්වේ. ඉතින් අපි එතන ගිහිල්ලා වන්දනාමාන කරලා හිටියා. ඒත් ඔතන පූජාව පටන් ගන්නවා කියව 12:00ට. ඉතින් අපි ඒ වෙනකන් හිටියා 12:00 වෙනකන්. ඊයේ පූජාව වෙලාවේ ඇවිත් හිටියා ගිය ආණ්ඩුවේ හිටපු පාටලින් චම්පික රණවක මම නම හරි කියලා හිතනවා. එයාත් ඇවිත් හිටියා. ඔය ඉස්සරහම හිටන් ඉන්නේ එයා. ප්‍රභූරුන්ගේ සැලකිලි එතනදී තිබ්බා. ඉතින් ඒ විදිහට අපි මුන්නේශ්වරම් කෝවිලත් වැඳගෙන අපි ඊට පස්සේ තවත් කෝවිලකට ගියා. ඉතින් ඇත්තටම එයාලගේ අර චාරිත්‍රය ගැන මම ඇත්තටම දන්නේ නෑ මේ මොනවද කියන්නේ. මම මුන්නේශ්වරම් ඊට කලින් ගිහිල්ලා තිබෙත් නෑ. මම පළවෙනි වතාව තමයි මුන්නේශ්වරම් ගියපු. මේ මං හිතන්නේ එයාලගේ මොකක් හරි බාරයක් වෙලා ඒ බාරේ ඔප්පු කරන මොකක් හරි අවස්ථාවක් වෙන්න ඕනේ. ඒ වගේම ඔතන එළියේ පළතුරු වට්ටිය අරවා මේවා තිබ්බා. ඒ වගේම අපිට හම්බුණා ඔන්න ඔය එළුවටි. එයාලා අර කිසිම කරදරයක් නෑ. එයාලගේ පාඩුවේ පාර දිගේ ඇවිදන් යනවා. පාර අයිනේ පළතුරු එහෙම තියනවා නම් එයාලා කනවා. ඒ එළු යාළුවෙක් මම කතා කරන්න ගත්තා. මම හිතන්නේ මං එයාලගේ කට්ටියක් නෙවෙයි නිසා එයාලා මාව ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ අපි ආවා භද්‍රකාලී කෝවිලට. මං හරි කියලා හිතනවා මං කියනම. අපි එතනත් වැඩේ ඉවර වෙලා මං ගියා මගේ ජීවිතේ ආසම තැනකට ඒ මුහුද. හැබැයි මේ දවස්වල වාරකංකාරී කාලේ කියලා එතන අර කරවල විකුණන අය සහ එතන එක කෑම ಜಾති විකුණන අය කිව්වා මුහුදට යන්න එපා කියලා. ඉතින් අපේ අම්මගෙත් බලවත් දෙල්ලීම මත මම්මගේ ආශාව හිතේ තියාගෙන අර ඈතින් මුහුද බලලා ඉඳලා ආවා. ඒක ගැන මට ඇත්තටම දුකයි. ඒ වුණාට මම එනවා ඕගානම් පුකුණ බලලා යන්න ළඟදිම මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. මම බලාපොරොත්තු වෙනවා ළඟදිම යන්න. ඉතින් අපි ඊට පස්සේ එතන ඉඳන්ම දවල්ට කෑවා. කාලේ වෙලා ඉතින් මම සුපුරුදු ලෙස ආයෙ නිදාගත්තා. මම ජීවිතේ ගොඩක් නිදා ගන්න කෙනෙක් කියලා ඔයාලා හිතනවා නම් ඔව් එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි හැමදාම නෑ. සමහර වෙලාවට මගේ අර ප්‍රියතම රාජකාරිය වලින් එකක් තමයි නිදා ගන්න එක. ඉතින් මම මේ විදිහට උදේත් බස් එකේ කාලා නිදාගත්තා. දවල්ටත් සුපුරුදු පරිදිම බස් එකේ ඉතින් කාලා නිදාගත්තා. ඉතින් මම නැගිට්ටේ ඊට පස්සේ අඟුලිමාල සෑය කියන තැනට තමයි මම නැගිට්ටේ. එතන මං හිතන්නේ වෙසක් කූඩු එහෙම තාම එල්ලලා තිබ්බා. මොකද ගිය සතියකට විතර කලින් වෙසක් තිබ්බ නිසා වෙන්නේ නැති. ඒකත් ඇත්තටම හරිම ලස්සනයි. මට එතනට ගියපු ගමන්ම හිතුනේ අර රුවන්වැලි සෑයේ පොඩි වර්ෂන් එකක් වගේ. ඒක ඇත්තටම බිමට දාලා තිබ්බේ මුහුදු වැලි. ඒක නිසා අර ඇත්තටම මේ අර කිසිම මේකකින් තොරව දවල් වෙලාවක උනත් ඇවිදින්න පුළුවන්. ඉතින් අපි එතනත් වන්දනාමාන කරගත්තා. එතන මේ ඔය පේන්න තියෙන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ රූපයක්. එතනින් දකුණු පැත්තට වෙන්න බුදුරජාණන් වහන්සේගේ රූපයක් නිරූපණය කරලා තියෙනවා එතන. ඉතින් අපි එතනත් වන්දනාමාන කරගෙන අපි ඊට පස්සේ උතන අඟුලිමාල සෑයේ පිටිපස්සේ තිබ්බා නාන්න තැනක්. අපි එතනින් නෑවා. ඊට පස්සේ මට අපේ නඩේ ගුරා කිව්වා දිගටම නිදාගත්තොත් එහෙම ආයි ජීවිතේට ට්‍රිප් එකක් එක්ක යන්නේ නැහැ මාව කියලා. ඒ බලවත් ඉන්දියෝ මත මම නැගිටලා පොඩ්ඩක් එයාලා එක්ක සින්දු කියලා නටවුවා. ඉතින් මේ වීඩියෝ එකක් තමයි ඔය ඉතින් ගොඩක් ඉන්නේ මේ එතන ගොඩක් වැඩි හිටියෝ. ඉතින් එයාලා එක්ක වෙනස් එක්ස්පීරියන්ස් එකක් වුණා. ඒක ඔය පිටිපස්සේ ඉන්නේ මල්ලිලා ටික එච්චරයි අර තරුණ ළමයි කියලා හිටියේ. ඇත්තටම මම හිතන්නේ තරුණ ළමයි 10ක් 15ක් වගේ ඉන්න ඇති. අර වැඩි හිටියත් එක්ක ගියපු ට්‍රිප් එක හරිම අපිට වෙනස් එක්ස්පීරියන්ස් එකක් වුණා. මම හිතනවා අර මල්ලිලාටත් ඒක හිරොම දැනෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපි පඬුවස් නුවරට ඇවිල්ලා එතන උයන්න පටන් ගත්තා. මාත් ඉතින් උයන්න පොඩි උදව් දුන්නා. ඊට පස්සේ අපි JBL එකක් ගෙනිච්ච නිසා එතන එළියේ JBL එක දාලා නටන්න පටන් ගත්තා. මමත් ඊට පස්සේ දැන් මට කට්ටිය සෙට් වෙලානේ හිටියේ ඔය රාය වෙනකොට. ඒක නිසා ගිහලා නැටුවා. ඔයාලට ඉස්සරහ වීඩියෝ වල දැක ගන්න පුළුවන් මාත් පිස් එකක් නටනවා. මට නටන්න බෑ ඇත්තටම. ඒ වුණාට මම පුළුවන් තරම් උපරිමයෙන් අර එතන නටන්න මම උත්සාහයක් දරුවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙම තමයි. ඔයාලට වීඩියෝස් ටික බලා ගන්න පුළුවන් කට්ටිය නටනවා. ඒ වගේම කට්ටියක් නටනකොට තව කට්ටියක් අනිත් පැත්තෙන් උයනවා. ඉතින් මට ඩාන්සින් පාර්ට්නර් කෙනෙකුත් හම්බුණා එතනදී. ඔයාලට පේනවා ඇති මම අස්සෙන් ඉන්නවා
කොළපාට ගව්වක් ඇඳගෙන ඉන්න ආන්ටිත් එක්ක තමයි මට නටන්න හම්බුනේ. මේ මගේ ඩාන්සින් පාර්ට්නර් මාත් පිස් එකකින් නටනවා. නාලත් හිටියේ අපි ඇඳුම් චේන්ජ් කරගෙන. ඒක දකිනකොට ඇත්තටම මට මං ගැන සානුකම්පිත හැඟීමක් එනවා. කොහොම හරි අපි ඇත්තටම මේක අමුතු එක්ස්පීරියන්ස් එකක්. ලොකු විනෝදයක් තිබ්බ එතන. තමයි මේ මට ඒක දකිද්දි ඇත්තටම හරිම සතුටුයි සහ ඒක අමුතු එක්ස්පීරියන්ස් එකක්. මට වචනත් නෑ ඒ සම්බන්ධව කියන්න. බලන් හිටියට කමන්නේ මං ගැන වැරදි හිතන්න එපා කියලා මම ඔබ සෑම දෙනාගෙන් ඉල්ලනවා ගයිස්. මොකද මේ මං එතන නටන්නේ පිස්සෙක් වගේ. ඇත්තටම පිස්සෙක් වගේ. කමන්නේ. කියන්නේ මම ඇත්ත ජීවිතේත් පොඩ්ඩක් ඔය වගේ තමයි. අර ඕනෙම තැනක විනෝදෙන් ඉන්න කැමති කෙනෙක්. ඉතින් මං හිතනවා මම ඊයේ දවසේ ගොඩක් සාර්ථකව ගත කරා කියලා මට මේ වෙනවා මම විශ්වාස කරනවා. ඊට පස්සේ අපි ඉතින් කට්ටිය උයලා ඉවර නිසා මේ කෑවා. දැන් අපිට මහන්සි. ඊට පස්සේ අපි එතන කාලා අපිට ගොඩක් කෑම ඉතුරු වුණා. ඊට පස්සේ අපි එතන අර බඩු විකුණන අය හිටියා. එයාලට ඒ කෑම ඉතුරුව දීලා අපි ඉතින් එතනින් ආවා. 2000 years later. Hi guys, දැන් වෙලාව ඊට පහුවදායි. දැන් මම ට්‍රිප් එකේ ගියේ 6 වෙනි මාසේ 7 වෙනිදා. දැන් අද 6 වෙනි මාසේ 8 වෙනිදා. අපි එනකොට රෑ 12 මාරුණා. පාන්දර 12යි කාලේ විතර වුණා. ඉතින් අපි එනකොටත් නිදි. ඉතින් يعني මම ට්‍රිප් එකේ උදේට කාලත් නිදාගෙන දවල්ට කාලත් නිදාගෙන. එතකොට ඔයාලට ගිස් කරන්න පුළුවන් ඉන්නෝනේ මම රැට කාලත් අනිවාර්යෙන් නිදාගත්තා කියලා. එතකොට ඔයාලා හිතයි ට්‍රිප් එකේ 4න් 2ක් විතර මම ට්‍රිප් එකෙන් භාගයක් විතර මම නිදාගත්ත එක කරේ කියලා. ඔව්. ඇත්තටම මම නිදාගත්තා. ඉතින් Wait a minute. Who are you? ඇත්තටම ඊයේ හරිම සතුටු දවසක්. මගේ ජීවිතේට අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා ඒක. අර මගේ වයස නොවන වැඩිහිටියොත් එක්ක ගිහිල්ලා ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගත්ත එක. ඉතින් එහෙම තමයි යුනේ. මං හිතනවා ඔයාලත් මේක බලලා එන්ජොයි කරන්න ඇති කියලා. මං අර කිව්වා වගේ මම බලාපොරොත්තු වෙන ළඟදීම මුහුද බලන්න යන්න. මං දන්නේ මට කවද්ද යන්න පුළුවන් වෙන්නේ කියලා. අපි බලමු. එහෙනම් stay with me. ආයෙත් වීඩියෝ එකකින් සෙට් වෙමු. bye.